අයිබෝන් අද අපි යන්නේ ලුයිස් විව් හැඳීමට ලුයිස් විව් හැඳීම. හරි. ලුයිස් විව් හඳින්න යනකොට අපි මූලික කාරණා දෙකක් දැනගෙන ඉන්න ඕනි. එකක් තමයි මූල ද්‍රව්‍යයන්ගේ විදුරෙන්තාවය. ඔව්. අර ටික බලමු. විදුරෙන්තාවයන් ඕනි. හයිඩ්‍රජන්ගේ විදුරෙන්තාවය මතකද? 2.1 ලිතියම්ගේ කියන්නේ ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියෝන් කියන මඩ විදුරෙන්තාවයන් කීයද? විදුරෙන්තාවයන් දැනන් ඉන්න ඕනේ. එකයි. මේ අමතක අමාරු නෑ මත් තියාගන්න මේවා. 1 1.5 2 2.5 3 3.5 4. ඊට පස්සේ තුන්වෙනි ආවර්තය අපි දැනගන්න ඕනේ සෝඩියම් 0.9 දැන් 0.3 ගාන වැඩි වෙන්නේ 1.2 1.5 1.8 2.2 2.5 ක්ලෝරීන්ගේ 3 ඔන්න අපි දැනගන්න ඕන අගයන් බ්‍රෝමීන්ගේ දැනගන්න ඕනේ 2.8යි අයඩින්ගේ දැනගන්න ඕනේ 2.6යි. එහෙනම් මේ අපි ලුයිස් විව් හැදගන්න ඉස්සලා අපිට විදුරෙන්තාවයන් මතක තියෙන්න ඕනේ. අමතක නම් විදුරෙන්තාවයන් ටික පොඩි සටහනක් දාගන්න විදුරෙන්තාවයන් ටික. මොකද අපිට ලුයිස් විව් හැදීමේ පළවෙනි දේ තමයි විදුරෙන්තාවයන් මතක තබා ගත යුතුයි. හරිද? කෙනෙක් කියන්න පුළුවන් මේක දැනගන්න ඕනේ නැහැ කියලා. නෑ දැනගන්න ඕනේ. ඕකේ තව පොයින්ට් දෙකක් තියෙනවා. කාබන්ට වඩා තුන්වෙනි ආවර්තයේ සල්ෆර් වැඩි. නයිට්‍රජන්ට වඩා තුන්වෙනි ආවර්තයේ ක්ලෝරින් වැඩි. අපි ඒක දැනගන්නත් ඕනේ. ඒක අමාරු දෙයක් නෙමෙයි. සමාන දෙන්නෙක් ඉන්නවා. කාබන් සල්ෆර් නයිට්‍රජන් ක්ලෝරින් තුන්වෙනි ආවර්තය වැඩි. දෙවෙනි කාරණාව තමයි අපි දැනගන්න ඕනේ හරි නේද? දෙවෙනි කාරණාව තමයි අපි දැනගන්න ඕනේ සංයුජිතාවයන් දැනගන්න ඕනේ දෙවන ආවර්තයේ තුන්වෙනි ආවර්තයේ මූල ද්‍රවයන්හි. සංයුජිතාවයන් දැනගන්න ඕනේ. අපි ඒකත් අපි ගත්තොත් එහෙම හයිඩ්‍රජන් සංයුජිතාවය 1යි ලිතියම් 1යි බෙරිලියම් 2යි බෝරෝන් 3යි කාබන් 4යි නයිට්‍රජන් 3 ඊළඟ ඒවා එයාගේ රවුන්ඩ් කරලා ගන්න 4 5 ඔක්සිජන් 2යි 3 4ක් තියෙනවා ඒවා රවුන්ඩ් කරලා දාන කලාතුරකින් හම්බෙන්නේ ෆ්ලෝරින් 1යි තුන්වෙනි ආවර්තයට ගියාම සෝඩියම් 1යි මැග්නීසියම් 2යි ඇලුමීනියම් 3යි සිලිකන් 4යි ෆොස්ෆරස් 3 හෝ 5 සල්ෆර් 2 හෝ 4 හෝ 6 ක්ලෝරීන් 1 හෝ 3 හෝ 5 හෝ 7 ඕවා තමයි එයාගේ සංයුජිතාවයන් වෙන්නේ ක්ලෝරීන්ගේ. හරි? රයිට්. එහෙනම් ඒකත් ලියා ගන්න අවශ්‍ය කරනවා නම් මෙන්න සංයුජිතාවය. ඒතකොට සංයුජිතාවය කියන්නේ මොකද්ද? ඒකත් දැනගන්න ඕනේ. සංයුජිතාවය කියලා කියන්නේ සරලව කියන්න පුළුවන් යම්සි මූලයක් හදා ගන්න බන්ධන සංඛ්‍යාව කියලා කියන්නත් පුළුවන්. නැත්තම් සංයුජිතාවය කියලා කියන්නේ හවුලේ තියාබා ගන්නා වූ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හෝ පිට කරන්නා වූ ඉලෙක්ට්‍රෝන හෝ ලබා ගන්නා වූ ඉලෙක්ට්‍රෝන ඒ ඔක්කොගෙම එකතුවට තමයි සංයුජිතාවය කියලා කියන්නේ. රයිට්. එහෙනම් මේකත් අපි දැනගන්න ඕනේ මේකත් අවශ්‍යයි ඉන්නවා නම් ලියා ගන්න මෙන්න සංයුජිතාවය. මූල ද්‍රව්‍යන්හි. රයිට්. එහෙනම් මේ දෙක මතක තියෙන්න ඕනේ පළවෙනි කාරණාව. රයිට්. එහෙනම් ලියු මාතෘකාව ලුයිස් විව් හැඳීම ලුයිස් විව් හැඳීම. දැන් යම් කිසි අණුවක් හරි අයනයක් හරි අපිට ලුයිස් විව් හඳින්න කියලා කියනවා. අපි ගමු උදාහරණයක් CO3 ඍණ 2. හරි මොන හරි අයනයක් අණුවක් මොන එකක් අපි ගමු NO2 ටිකක් NO2 මොන හරි අණුවක් හරි අයනයක් හරි අපිට කියනවා ලුයිස් විව් හඳින්න කියලා. අපි මොකද කරන්න ඕනේ පළවෙනි කාරණාව තමයි මේ දීලා තියෙන අණුවේ නැත්තම් අයනේ කේන්ද්‍ර පරමාණු හොයා ගන්න ඕනේ. ලියමු අපි. එහෙනම් ඔන්න අපි යන තියරි වශයෙන් පොයින්ට් වශයෙන් අපි යනවා. ලුයිස් විව් හැඳීම. ලියමු. යම් කිසි අණුවක් හෝ අයනයක්
අයනයක් ලුයිස් ව්‍යූහ ඇඳීමට අපට ලබා දී ඇති විට අණුවක් හරි අයනයක් හරි ලුයිස් ව්‍යූහ අඳින්න අපිට ලබා දීලා තියෙනවා නම් කමයක් අද්දා මුලින්ම සැකිල්ල ඇඳගත යුතුයි. ඇතට සමහරලා තියෙනවා සැකිල්ල අපිට දෙනවා ඒගොල්ලෝ. නැත්නම් අපි සැකිල්ල ඇඳ ගන්න ඕනේ. සැකිල්ල ඇඳගත යුතුයි. සැකිල්ල ඇඳගත යුතුයි. හරි සැකිල්ලක් ඇඳ ගන්න ඕනේ. එහිදී කේන්ද්‍ර පරමාණුව දැනගත යුතුයි. සැකිල්ලක් හදින්න ඉස්සෙල්ලා අපි කේන්ද්‍ර පරමාණුවක් ඇඳ ගන්න ඕනේ. දැන් ගෙදරක වගේ ගෙදරක අර ඉන්නේ මූලිකයේ වටේ ඔක්කොම ටික බැඳෙනවානේ. ඒ වගේ අණුවක් ගත්තාමත් කේන්ද්‍ර පරමාණුවක් හොයා ගන්න ඕනේ. කේන්ද්‍ර පරමාණුව දැනගන්න ඕනේ. හරි ඉරක් ගහගන්න කේන්ද්‍ර පරමාණු. සැකිල්ල ඇඳ ගන්න ඕනේ. සැකිල්ල ඇඳ ගන්න දෙයක් නැහැ. කේන්ද්‍ර පරමාණු දැනගන්න ඕනේ. හරි? ලියන්න. කේන්ද්‍ර පරමාණුව වන්නේ අණුවක ඇති මූලද්‍රව්‍ය අතරින් කේන්ද්‍ර පරමාණු වන්නේ අණුවක ඇති මූලද්‍රව්‍ය අතරින් මත්තියාගන්න තියෙන අය වෙන මුකුත් කාරණා මේකේ නැහැ. අණුවක තියෙන පරමාණු අතරින් විදුරෙන්තාවය අඩු බහුබන්ධන සාධන මූලද්‍රව්‍යයි. විදුරෙන්තාවය අඩු බහුබන්ධන සාධන මූලද්‍රව්‍යයි. කේන්ද්‍ර පරමාණු වෙන්නේ කවුද? මේ යම් කිසි අණුවක හරි අයනයක් හරි දුන්නාම ඒකේ ඉන්න මූලද්‍රව්‍ය අතරින් විදුරෙන්තාවය අඩු බහුබන්ධන සාදා ගන්නා මූලද්‍රව්‍යයි. වරහන් ඇතුළේ ලියා ගන්න හයිඩ්‍රජන් හැර කියලා. ඒක වෙන පොයින්ට් එකක්. මොකද විදුරෙන්තාව අඩු එක්කෙනෙක් තමයි හයිඩ්‍රජනොත් අණුවක් ගත්තාම සාමාන්‍යයෙන් හැබැයි හයිඩ්‍රජන්ට බහුබන්ධන හදන්න බෑනේ. හයිඩ්‍රජන් හැර. දැන් අපි හිතමු CO3 ඍණ 2. එහෙනම් මෙයාගේ අපි කිව්වා විදුරෙන්තාවය මතකද කියන්නේ කීයද? කාබන් වල නෑ. කාබන් වල කීයද බලන්න පෙරලා බලන්න විදුරෙන්තාව කියන්නේ 2.5යි. ඕගේ 3.5යි. එහෙනම් කවුද කේන්ද්‍ර පරමාණු වෙන්නේ? කාබන්. හරිද? NO2 කවුද කේන්ද්‍ර පරමාණු වෙන්නේ? නයිට්‍රජන්. මෙයාගේ නයිට්‍රජන්ගේ 3යිනේ. ඕගේ 3.5යි. හරි? රයිට්. එතකොට අපි ගමු තව SO4 ඍණ 2. කවුද කේන්ද්‍ර පරමාණුව? සල්ෆර්. හරි? අපි හිතමු Xe අපි දැන් මේක කියන Xe O2 F2 H2 ඔන්න ඔහොම අණුවක් දෙන්න. Xe O2 F2 H2 කවුද කේන්ද්‍ර පරමාණු වෙන්නේ? Xe xenon. හරි? xenon තමයි අපි ගන්න. රයිට්. ඔන්න කේන්ද්‍ර පරමාණු හොයා ගන්න ඕනේ. ඕක තමයි පළවෙනි කාරණාව. හරිද? අණුවක් දුන්නොත් කේන්ද්‍ර පරමාණු හොයා ගන්න ඕනේ. යටින් ඊට පස්සේ කේන්ද්‍ර පරමාණුවට දැන් කේන්ද්‍ර පරමාණු අපි හොයාගත්තානේ. කේන්ද්‍ර පරමාණුවට අනෙක් පරමාණු වටේ ඉන්න අනික් කට්ටිය එක් බන්ධනයකින් බැඳී ඇති බව සලකා අනෙක් පරමාණු එක් බන්ධනයකින් බැඳී ඇති බව සලකා සැකිලි ව්‍යූහය ඇඳගත යුතුයි. ඔන්න එක බන්ධනයකින් බැඳලා ඉන්නවා කියලා සලකලා ව්‍යූහයක් අඳිනවා. අපි ඒකට කියනවා සැකිල්ල කියලා. මේ තියෙන්නේ CO3 2- කේන්ද්‍ර පරමාණු මොන ගත්තා අනිත් පරමාණු එක බන්ධනයකින් බැඳිලා. NO2 එහෙනම් දෙපැත්තෙන් ඕලා දෙන්නව දා ගන්නවා. ඉවරයිනේ. ඉවරයි. NO2. හරි? SO4 S ඕලා හතරක් ඉන්නවා. XeO2 F2 මෙන්න මෙයාට O F XeO2 F2 H2 දැන් බලන්න අපිට තාකක් ගමු SCN ඍණ දැන් කවුද කේන්ද්‍ර පරමාණු C ට පරමාණු දෙකයි නයිට්‍රජන් සහ සල්ෆර් දෙපැත්තෙන් බැඳිලා තව අපි අණුවක් ගමු බලන්න
XC තමයි අහුවෙන්නේ. XC ඔක්සිජන්, නයිට්‍රජන්, ෆ්ලෝරීන්, ක්ලෝරීන්, බීය. එහෙනම් කවුද කියන පරමාණුව? ෂෙනෝන්. ෂෙනෝන්ට අනෙක් කට්ටිය අපි O N F Cl Br. අනෙක් ඔක්කොම එකකින් බෙදලා දිනවා. මේකට කියනවා සැකිලි ව්‍යුහය කියලා. ඔයා උදාහරණ වශයෙන් අද ගන්න ලියන්න කාබනේට් කියලා CO2 මෙන්න සැකිල්ල. ඉඩ තියලා තව ඉස්සරහට ඉඳ තියලා NO2 මෙන්න සැකිල්ල. අද ගන්න. CO3 රියන් දෙක ඔන්න සැකිල්ල. NO2 මෙන්න සැකිල්ල. SO4 රියන් දෙක මෙන්න සැකිල්ල. XCO2 F2H2 මෙන්න සැකිල්ල. මේ හරි සිම්පල් සරල කෙමිස්ට්‍රි. නමුත් ළමයි අපි දකිනවා විභාග වලට ගියාම මේක ලියා ගන්න බැරුව මේක හැඳ ගන්න බැරුව දන්නේ නැහැ. දැන් මේ වගේ අණුවක් දුන්නාම සමහර ළමයි කේන්ද්‍ර පරමාණුවට ඔක්සිජන් ගන්නවා. කෙනෙක් ෆ්ලෝරින් ගන්නවා. ඒ කියන්නේ මේ තියරිය දන්නේ නැහැ. කේන්ද්‍ර පරමාණුවක් හඳුන ගන්න තියරියක් තියෙනවනේ. ඔන්න තියරිය දන්නේ නැහැ. SCN රින මෙන්න කේන්ද්‍ර පරමාණු කාබන් XCON FCl Br ඔන්න කේන්ද්‍ර පරමාණු අරගෙන සැකිලි ව්‍යුහය ඇඳ ගන්න. ඕක තමයි පළවෙනි කාරණාව. හරි නේද? right. අපි යනවා නැවත මුල් ව්‍යුහ වලට. දැන් මොකද කරන්න තියෙන්නේ? ඔන්න කේන්ද්‍ර පරමාණුව හඳුනා ගන්නවා. හරිද? සැකිලි ව්‍යුහය ඇඳ ගන්නවා. ඔන්න වැඩේ හරිනේ. දැන් අපි කරන්න ඕනේ මෙයාලගේ මූලික ව්‍යුහය ඇඳ ගන්න අපි යනවා. ඊළඟ අදිනකට මොකද අපි කියන්නේ? මූලික ව්‍යුහය ඇඳ ගන්න යනවා. එළියමු. නම්බර දාලා ලියුවත් කමන්නේ. අර කේන්ද්‍ර පරමාණු සොයාගෙන නම්බර 1 කියලා ගන්න එහෙනම්. යටින් ගන්න දැන් නම්බර 2. ඉන්පසු එක් එක් පරමාණුවේ සංයුජතා කවචයේ ඇති එක් එක පරමාණුවේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන සියල්ල එකට එකතු කර. අපි එක එක පරමාණුවේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන එකට එකතු කරනවා. එකට එකතු කර මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ලබා ගන්න. ඔක්කොම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ගන්න. කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන එකට එකතු කර මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ලබා ගනී. එහිදී ආරෝපණයක් වන විට ආරෝපණ අගයට අදාළව ඉලෙක්ට්‍රෝන එකතු කිරීම හා පිට කිරීම සිදු කළ යුතුය. බලන්න මේ 6 දෙනාටම අභ්‍යාසය කරගෙන යන්න. දැන් කාබන් සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන 4යි. ඕගේ 6යි. ආරෝපණයට අදාළව ඉලෙක්ට්‍රෝන එකතු කිරීම හෝ අඩු කිරීම කරනවා. කාබන් 4 හින්දා 4යි, O 6 හින්දා 6යි. හරිද? දැන් මොකද්ද කොහොමද මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ගන්නෙ? ඉස්සලාම කරන් තියෙන්නේ එක් එක් පරමාණුවේ සංයුජතා කවචයට අදාළ ඉලෙක්ට්‍රෝන එකතු කරයි. එකතු කරනවා ඊට පස්සේ ආරෝපණයට අදාළව ඉලෙක්ට්‍රෝන එකතු කිරීම හෝ අඩු කිරීම කරනවා. දැන් ඍණ දෙකයි. මට කියන්නේ එකතු කරනවද අඩු කරනවද කියලා? එකතු කරනවා දෙකක්. ඇයි ඍණ වෙන්නේ ගත්තොත්නේ. එහෙනම් 4යි 18යි 20යි 24යි නේ. මෙන්න මේකට කියනවා මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. අපි ගමු NO2 කීයද වෙන්නේ? නයිට්‍රජන්ගේ 5යි. ඕගේ 6 ඒවා 2යි 12යි 5යි 17යි. ඔත්තේ ආවට කරන් දෙයක් නැහැ. කොහොමයි එන්නේ? අදා ගන්න එහෙනම්. 4 ධන 6 වැඩි කිරීම 3 ධන 2. ඔන්න මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ගන්න.
අපි අර තව අණු අයන 6ක් ඇන්දන් අපි ඒගොල්ලන්ගෙත් ගම් බලන්න. ඊළඟ අයන වල ගන්න බලන්න ආපහු. මෙයාගේ සල්ෆර්ගේ 6යි. ඕලගෙත් 6යි. එහෙනම් 6 වැඩි කිරීම 4 ධන 2 32. මෙයයි කොහොමද වෙන්නේ? 8 ධන 6 2ක් ධන 7 2ක් ධන 1 2යි. ඔන්න මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ගන්න. heat අමාරු. අමාරු. මේ අණු දෙක ගත්තොත් කාබන්ගේ 4 ධන 6 ධන 5 ධන 1. අය ආරෝපණ ඍණ එකයි. 10යි 16. ඔන්න මේක ලොකු අණුවක්. 8 ධන 6 ධන 5 ධන 7 ඒවා 3. 40යි. බලන්න එකතු කරලා. ඔන්න ඔහම අණුවක තියෙන මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මේකේ එක බන්ධනයකට ඉලෙක්ට්‍රෝන දෙකක් ගියා කියලා ගන්නවා. 2 2 2 ඉලෙක්ට්‍රෝන 6ක් ගියා. ඒක අඩු කරපුවාම වාට එනවා මෙන්න මේකට කියනවා එක සර ඉලෙක්ට්‍රෝන ගන්න. එක සර ඉලෙක්ට්‍රෝන ගන්න. හරි දැන් මේක ගන්න. 2 2 4යි. 4ක් අඩු කරනවා 13. එක සර ඉලෙක්ට්‍රෝන ගන්න. අඩු කරනවා 8ක්. අඩු කරනවා 1 2 3 4 5ක්. හතරක්. 40ක් තිබ්බනේ. බන්ධන දෙක ගන්න දෙවරක් 10යි. හරිද? right. එක සැර ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ලබා ගන්න. right ලියමු. ඉන්පසු අපි ලියලා නැහැ. ඉන්පසු සැකිල්ලේ එක බන්ධනයකට ඉලෙක්ට්‍රෝන යුගලක් වැය වන බව සලකා. එක බන්ධනයකට ඉලෙක්ට්‍රෝන යුගලක් වැය වන බව සලකා මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවෙන් බන්ධන ඉලෙක්ට්‍රෝන අඩු කරයි. මුළු ඉලෙක්ට්‍රෝන වලින් බන්ධන ඉලෙක්ට්‍රෝන අඩු කරනවා. දාගන්න. එවිට එකසර මුළු ඉලෙක්ට්‍රෝන ගන්න ලැබෙයි කියලා ගන්න. එවිට එකසර මුළු ඉලෙක්ට්‍රෝන ලැබෙයි. බන්ධනයක් සඳහා ඉලෙක්ට්‍රෝන යුගලක් වැය වෙන බව සලකා මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවෙන් බන්ධන ඉලෙක්ට්‍රෝන ගණන අඩු කරගනු ලැබේ. එවිට එකසර ඉලෙක්ට්‍රෝන ගණන ලැබේ. හරි නේද? දැන් උන අපි සැකිල්ල ඇඳ ගන්න ඕනේ. කේන්ද්‍ර පරමාණු හොයාගත්ත යනවා. සැකිල්ල ඇඳ ගත්තා. ඊට පස්සේ ඔක්කොගෙම ඉලෙක්ට්‍රෝන එකතු කරලා මුළු ඉලෙක්ට්‍රෝන ගත්තා. එකසර ඉලෙක්ට්‍රෝන අඩු කරලා එකසර ඉලෙක්ට්‍රෝන අඩු කළා. බන්ධන ඉලෙක්ට්‍රෝන අඩු කළා. අඩු කරලා එකසර ඉලෙක්ට්‍රෝන ගත්තා. අපි දැන් මොකද කරන්නේ ඊළඟට මේ එකසර ඉලෙක්ට්‍රෝන හරි නේද? එකසර ඉලෙක්ට්‍රෝන දැන් මේ ආව එකසර ඉලෙක්ට්‍රෝන දෙකෙන් බෙදා යුගල් ලබා ගන්න. නමය එකසර ඉලෙක්ට්‍රෝන ගන්න දෙකෙන් බෙදලා යුගල් ලබා ගන්න. දැන් යුගල් ගත්තයින් පස්සේ මේ යුගල් ලියන්න. මෙයයි ගන්න 13 බෙදීම 2 6.5.
ඉතින් භාග සංඛ්‍යාවක් ආවා යුගල් ගන්න ගත්තේ. ඔහොම ගන්නවා. ඉතින් කරන්න දෙයක් නැහැ. right. එහෙනම් ඔන්න අපි ඊළඟ ස්ටෙප් එකට යනවා. පොඩි ස්ටෙප්ස් එකක් තියෙනවා. ඊළඟ ස්ටෙප් එක තමයි ලියන්න. ඉන්පසු එකසර ඉලෙක්ට්‍රෝන අණුවේ වටේ පවතින විදුරන්තාවය ඉහළ පරමාණු වලට යොදා ඉන්පසු එකසර ඉලෙක්ට්‍රෝන අණුවේ වටේ පවතින විදුරන්තාවය ඉහළ පරමාණු යොදා ඒවායේ අෂ්ටකය සම්පූර්ණ කරයි. දැන් 9ක් තියෙනවනේ. අෂ්ටකය සම්පූර්ණ දානවා අපි. මෙන්න මෙහෙම අදින එකට කියනවා අපි මූලික ව්‍යුහය කියලා. ලියන්න. එවිට තවදුරටත් එකසර ඉතුරු වෙනවා. කේන්ද්‍ර පරමාණු දක්වයි. දැන් ඇඳලා පෙන්නන කාබනේ නීති ඔක්කොම ආයි දාගෙන නැන්දත් කමන්නේ. NO2 6 මාරනේ 3ක් දානවා මේ අෂ්ටක ඉක්මවන්න බෑ. භාගය දානවා කේන්ද්‍ර පරමාණු. එකයි තියෙන්නේ කරන් දෙන්න. right. නැවත මතක් කරගන්න බලන්න. අණුවක් හරි ආයනයක් හරි දුන්නා කේන්ද්‍ර පරමාණු හොයා ගන්නවා විදුරන්තාවයේ අඩු බහුබන්ධන හදන්න පුළුවන් කියනවා. එයාට අනෙක් පරමාණු එකකින් සම්බන්ධ කළා ලැබෙන මොකද කියන්නේ? සැකිල්ල. දැන් හැමෝගෙම සංයුක්ත කවච ඉලෙක්ට්‍රෝන එකතු වල ආරෝපණය අණු ඉලෙක්ට්‍රෝන එකතු හෝ අඩු කිරීම කළා. හරි නේද? right. දැන් ඔය ටික කළා. ඔන්න දැන් අපි මේ වැඩේ හරි. ඊළඟ පොයින්ට් එක. ඉන්පසු කේන්ද්‍ර පරමාණුව දෙවන ආවර්තයේ නම් එහි අෂ්ටකය ලැබෙන ලෙසද පහළ ආවර්තවල නම් සංයුජතාව එයට ලැබෙන පරිදි එහි එකසර මකමින් දිත්ත ත්‍රිත්ව බන්ධන යොදමින් එකසර මකමින් දිත්ත ත්‍රිත්ව බන්ධන යොදමින් ව්‍යුහය ඇඳගනී රයිට් තරුවක් දාලා අවසානයට ආරෝපණයක් නොමැති නම් මුළු ආරෝපණය දැක්වීම හෝ එක් පරමාණුවේ ආරෝපණය දැක්වීම සිදු කළ යුතුය. සිදු කරන්න ඕන. එච්චරයි කරන්න තියෙන්නේ. මොකක්ද තියෙන්නේ? පරමාණුව මැනලා එයාගේ දෙවන ආවර්තය නම් අෂ්ටකය සම්පූර්ණලා තියෙන්න ඕනේ. එතකොට පහළ ආවර්තන එයාගේ සමුදා කවචය සම්පූර්ණලා තියෙන්න ඕනේ.
වන පරිදි අපි කරන්නේ දිත්ත සිත්ත බන්ධන ධර්මයෙන් ව්‍යුහ හඳිනවා. ඕකට අපි කියනවා මොකක්ද එතකොට? මෙයාගේ ලුයිස් ව්‍යුහ හැඳීම කියලා කියනවා. රයිට්. ඊට තරව දාලා යන්න. මෙහිදී වෙනස් ළමුන් විසින් අදින වෙනස් ව්‍යුහ සම්ප්‍රයුක්ත ව්‍යුහ නම් වේ. සම්ප්‍රයුක්ත ව්‍යුහ නම් වේ. අපි ගම්මු දැන් කාබනේට් වගේ එකක් ගමු. දැන් මම මෙයාගේ සම්ප්‍රයුක්ත ව්‍යුහ දක්වාම ඉවරනට යන්නේ. හරි. ඉලක්ක ගන්න ආයි සම්ප්‍රයුක්ත ව්‍යුහ. උඹන් දැන් මේක පුළුවන් වෙන ටස් ගාද්දී ඔන්න මොකද කළේ ආයි මුල ස්ටෙප්ස් ඔක්කොම ටික ගන්නවා. කේන්ද්‍ර පරමාණුව ගන්නවා. අනෙක් පරමාණු තුනක් එක බන්ධනයකට සම්බන්ධ කරනවා. මෙන්න මූලික ව්‍යුහය. මහා මේ පොඩි දෙයක් තියෙන්නේ මහා දේවල් නෑ මේකේ 4 ධන 6 වැඩි කිරීම 3 ධන 2 24යි. බන්ධන 3ට 6ක් අඩු කළා 18යි. දෙකක් බෙදුවා 9යි. 3යි 6යි 9යි. 3යි 6යි 9යි. එහෙනම් දැන් මොකද කරන්නේ? දැන් අන්තිම පියවර. දැන් සෑම පරමාණුවකම දිහා බලන්න ඕනේ අෂ්ටකය සම්පූර්ණලා නැද්ද? ඒ අනුව ධන ඍණ දානවා. දැන් මේක බලමු අපි. මෙයා 6 1 7යි. එයාගේ ඉලෙක්ට්‍රෝන වැඩිපුරත් එක තියෙනවා. මෙයාගේ 6 1 7යි. හරිනේ. එයාගේ දරුවෝ දෙනවා. මෙයාගේ 6 1 7යි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 3යි තියෙන්නේ. ඇයි 3ක් තියෙන්නේ? ඇයි එයාගේ ඉලෙක්ට්‍රෝන බන්ධනය හදන්නේ සීගික යෝගිකයි සීගික යෝගිකයි සීගිකෝ සී සහ ඕ එකයි. එහෙනම් මොකද කරන්නේ? දැන් මේ අපි කරන වැඩේ මෙයාගේ අෂ්ටකය සම්පූර්ණ කරන්න දැන් මෙයාගේ 3යි තියෙන්නේ එකක් අඩුයි. මේ එක සර දෙකක් මකනවා ඩබල් බොන්ඩ් එකක් දාන්න. මෙන්න මේකට කියනවා. දැන් ඊට පස්සේ කරන්නේ සෑම පරමාණුකටම ගණන් කරනවා මේ 1 2 3 4 5 6 යාගේ හරි. මෙයාගේ 4යි තියෙනවා 1 2 3 4 හරි. මෙයාගේ බලනවා 2යි 4යි 6යි බන්ධනයට එකක් දීලා තිනවා යා 7යි. එහෙනම් යාගේ වැඩි ඍණ එක දානවා මෙයාගෙත් ඒකමයි ඍණ එක දානවා ඍණ 1යි 1යි ඍණ 2. තේරුණා? අන්තිමටම බලලා ආරෝපණයක් තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන එකට මේ ආරෝපණ ප්‍රමාණය දානවා. හරි හදා ගන්න බලන්න එහෙනම් ටස් ගාද්දි. මොකටද සම්ප්‍රයුක්ත ව්‍යුහ කිව්වේ? දැන් මං ඇන්දේ මෙහෙමනේ. ළමයෙකුට පුළුවන් අන්තිමටම ඩබල් බොන්ඩ් එක උඩින් දාන්න. එකේ පරමාණුන් දැක්වීම හෝ මුළු ආරෝපණය දැක්වීම ගන්න පුළුවන් කියලා කිව්වේ. ඔව් ඒ කියන්නේ මේක දාන්න නැතුව 4 සරහනක් දාලා ඍණ 2 දාන්න. මේක තමයි ලේසි අපිට. හරි. දැන් තියෙන්නේ අද දවසේ අභ්‍යාස අපි කරන්න තියෙන්නේ සරල අනුස්ලාම් 10ක් විතර කරමු. රයිට් ගන්න බලන්න එහෙනම් ඊළඟට අපි ගත්තේ NO2 නේ. NO2 ගේ මම කරන්න ඉස්සල්ලා ඔයගොල්ලෝ කරන්න බලන්න. NO2 කරන්න බලන්න. දැන් මාත් එක්ක කරමුද බලන්න. NO2 කියන්නේ කේන්ද්‍ර පරමාණුව N. ඕලා දෙක දැම්මා. 6 ඒවා දෙකක් 5යි 17යි. බන්ධන 2යි කියන්නේ දෙවරක් දෙක 4යි. 13යි. බෙදීම 2 6 5යි. හොඳයි. දැන් මොකද කරන්නේ? දැන් මෙයාගේ 6යි තියෙන්න ඕනේ. දැන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන 6යි වෙනසක 7ක් තියෙනවා. මෙයාගෙත් 6 1 7ක් තියෙනවා. මෙයාගේ තියෙනවනේ කීයද? සංයුක්ත කවචයේ ඉලෙක්ට්‍රෝන අඩුම ගානේ මේ තියෙන්නේ දැන් මෙතන 2යි 2යි 4යි 5යි තව දෙකක් ඕනේ. මේ දෙක මැකුවා ඩබල් බොන්ඩ් එක. ඔන්න මෙයාට තියෙන සම්ප්‍රයුක්ත ව්‍යුහ මොකද්ද වෙන්නේ?
ඩබල් බොන්ඩෝ ඇඳින්න පුළුවන් වෙනස් ව්‍යුහ එයාගේ මේක ප්ලස් එකක් දාන්න නම් 3 එක තව පොඩ්ඩෙන් දැන් මේ n ඉලෙක්ට්‍රෝන ගණන් කරාම 1 2 3 4යි දැන් බන්ධනයකට දෙකක් යන ඉලෙක්ට්‍රෝන ඒ දෙක යන්නේ O ගේ 1යි n ගේ 1යි එහෙනම් මේ බන්ධන ගන්න අනුව n ඉලෙක්ට්‍රෝන තියෙනවා 1 2 3යි හරිද එහෙනම් එකක් 1 2 3යි මේ තන එකක් තියෙනවා 4යි එහෙනම් එකක් අඩුයි දාන්න දැන් මෙයාලා කියන දැන් තේරුණාද දැන් එයාගේ ඉලෙක්ට්‍රෝන ගණන් කරන්න. එයාගේ ඉලෙක්ට්‍රෝන ගණන් කරලා එයා දැන් මේ බන්ධනයට එකයි එයා දෙන්නේ. එයාගේ එකයි මෙයාගේ එකනේ හදන්නේ. එහෙම තමයි එතකොට ඇඳගන්නේ. මේක තමයි NO2 ගේ ව්‍යුහය වෙන්නේ. අයිනික බන්ධන වල බැඳීමක් මේ සහ සමජ නෙමෙයිනේ. දැන් අපි මේක අඳන් යමුකෝ බලන්න. අපි දැන් කරන ටක් ගාලා ඒවා. SO4 ඉඳන් දෙක අඳින්න බලන්න සම්ප්‍රයුක්ත විහත් එකලා. SO4 ඉඳන් දෙක ගමු අපි NO2 ගමු. NO2 ගමු ආයෙ මුලින් දැන් ගමු. NOO 6 2 ධන 5 17යි. අඩු කළා 4ක් 13යි. බෙදුවා දෙකෙන් 6/5යි. දැන් n ගේ 8ක් තියෙන්න එපා. 8ක් තියෙන්න මොකද කරන්නේ? බැලුවා 1 ඔයා 2යි 4යි 6යි. 2යි 4යි 5යි. ඔක්කොම ඉලෙක්ට්‍රෝන. තව 2යි දාන්න පුළුවන් පොරිම. මම මේ දෙක මැකුවා. මොකද ඩබල් බොන්ඩ් එකක් දැන්. හරි. දැන් මොකද කරන්නේ? ගණන් කරනවා ඉලෙක්ට්‍රෝන. 6 1යි 7යි. ඍණ 1යි ගණන් කරන ඉලෙක්ට්‍රෝන 1යි 2යි 3යි 4යි එහෙනම් දාන්න. වෙනස් වීම මොනවද තියෙන්නේ? සම්ප්‍රයුක්ත මේකෙම අනිත් පැත්ත. ඩබල් බොන්ඩ් එක මෙහෙම තනි ඉලෙක්ට්‍රෝනේ 1යි ප්ලස් සහ මයිනස්. මේ තමයි මෙයාට අදින්න පුළුවන් වෙනස් ව්‍යුහය මොකද්ද? මේක මාරු වෙලා. එහෙනම් ව්‍යුහ දෙකයි. හරි. අපි තව එකක් ගමු ඊළඟට. වෙලාව කීපයක් දුන්න හින්දා SCN ඍණ 1. දැන් කේන්ද්‍ර පරමාණුව කාබන්, නයිට්‍රජන්, සල්ෆර්. ගන්නවා 6 ධන 4 ධන 5 ධන 1 16. අඩු කරනවා 4ක් 12යි. බෙදනවා 2කින් 6යි. 6යි. දැන් මෙයාගේ 6නේ තියෙන්නේ. මැද කාබන් දිහා බැලුවා. කාබන්ගේ ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ මේ. දෙවන ආවර්තන අෂ්ටකය සම්පූර්ණ වෙන්න ඕනේ. මොකද කරන්න ඕනේ? කකුල් තව 3ක් එන්න ඕනේ මේ. කාබන් සමග සල්ෆර් ඇඳා. නයිට්‍රජන් ඒක බන්ධනයයි. දැන් ගණන් කරනවා ඉලෙක්ට්‍රෝන සල්ෆර් 6යි. 1 2 3 4 5යි තියෙන්නේ මේ බන්ධනයට එක ගානේ යාගේ ඉලෙක්ට්‍රෝන යන්නේ. එහෙනම් ධන 1යි කාබන්ගේ 4 හරි අවුලක් නැහැ. නයිට්‍රජන්ගේ 7යි. එහෙනම් ඍණ 2යි. දැන් ඒතකොට කී ධන 1යි ඍණ 2 කියන්නේ අවසානයේ ඍණ 1. මොනවද වෙනස් ව්‍යුහ මේක හඳින්න පුළුවන්? සම්ප්‍රයුක්ත ව්‍යුහ S double bond C double bond N C S ත්‍රිත්ව බන්ධන N ඔන්න සම්ප්‍රයුක්ත ව්‍යුහය හඳ ආයත ගන්න SCN ඍණ SCN ඍණ තියෙන්න පුළුවන් වෙනස් ව්‍යුහ ඔව් එහෙම ඒක විශේෂ අණුවක්. එහෙම වෙනවා. ඊට වඩා දාන්න බෑනේ දැම්මොත් මෙයාගේ 9 වෙනවනේ. බන්ධනයක් දාපු ගමන් 9 වෙනවා. තව ඩබල් බොන්ඩ් එක දැම්ම කියනකොට මෙයාගේ 9 වෙනවා ඉලෙක්ට්‍රෝන. ඇයි එයාගේ වටේට 8ක් තියෙන්න පුළුවන්. බෑනේ ඒක ඩබල් බොන්ඩ් දෙකක් දැම්මොත් එහෙම හදන්න බෑ. ඒතකොට මෙයාට මේක තියෙන්න ඕනේ. අර අපි දාපු එක සරක තියෙනවනේ වටේ මේ ඒක තියෙන්න ඕනේ. අපි ආයි පස්සට ගිහින් බැලුවොත් අපි අද view ටික
SO4 රිය දෙක නේද? SO4 රිය දෙක. ආයෙසරක් බලමු. SO4 රිය දෙක. S ඕල 4යි. 6 ධන ආයි 6 ඒවා 4යි. මොකක්ද දන්නේ මේක? 2 32. අඩු කරනවා අපි 8ක්. 24යි. බෙදනවා 2කින් 12යි. 3යි 6යි 9යි 12යි. දැන් බලනවා සල්ෆර් දිහා කේන්ද්‍ර පරමාණු. බැලුවහම මොකද සල්ෆර්ගේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන්න ඕනේ. මෙයා දෙවන ආවර්තන නෙමෙයි. දෙවන ආවර්තන තමයි අෂ්ටකය බලන්නේ. තුන්වෙනි ආවර්තන බලන්නේ එයාගේ ඉලෙක්ට්‍රෝන 6 තියෙනවද කියලා. නෑ. දැන් මොකද කරන්නේ? ඒක දෙන්න එකසර මකනවා. දානවා ඩබල් බොන්ඩ්. එහෙනම් මෙයාට ඔන්න එනවා එක ව්‍යුහයක්. ආරෝපණය මෙතන ඍණ 1යි මෙතන ඍණ 1යි. තව කෙනෙකුට පුළුවන් මේ ඩබල් බොන්ඩ් ටික මෙහෙන් හදන්න. ඍණ 1යි ඍණ 1යි. ඒකට මෙයාට ව්‍යුහ 6ක් තියෙනවා. දිත්ත බඳන හදන්න පුළුවන් තැන් අනුව. මෙතන අපි මේ දෙක ඊට පස්සේ මේකයි ඔව් S දැන් ඔතන නීති දෙකයින් තියෙන්නේ. ලුයිස් විහරණ පටල ගන්න එපා. ආයෙත් මුලින්ම මතක් කරමු අපි. ඉස්සෙල්ලාම කේන්ද්‍ර පරමාණු හොයාගත්තා. සැකිල්ලේ ඇඳගත්තා. මුළු ඉලෙක්ට්‍රෝන ගත්තා. ඊට පස්සේ ඒකෙන් බන්ධන ඉලෙක්ට්‍රෝන අඩු කළා. එකසර ඉලෙක්ට්‍රෝන ගත්තා. ඊට පස්සේ එකසර ඉලෙක්ට්‍රෝන වටේට දැම්මා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ කේන්ද්‍ර පරමාණු දිහා බලනවා. බලන්න නෝට් එක බලන්න. එය දෙවන ආවර්තයේ නම් බලන්න නෝට් එක බලන්න. දෙවන ආවර්තයේ නම් එහි මොකද්ද වෙනෝනේ? අෂ්ටකය සම්පූර්ණ වන පරිදි එකසර මකමින් දිත්ත බන්ධන යොදමින් ව්‍යුහය අඳිනවා. එය තුන්වන ආවර්තයේ නම් පහළ ආවර්ත බලන්න. මොකද කරන්න ඕනේ? එයාගේ සංයුතිත ඉලෙක්ට්‍රෝන ලැබෙන්න ඕනේ. දැන් සල්ෆර් 6 බෑ එයාගේ සංයුතිත ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ සංයුතිත ඉලෙක්ට්‍රෝන කියන්නේ එයාගේ අවසාන කවචයේ තිබිච්ච ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එයට ලැබෙන පරිදි වෙන්න ඕනේ. 6ක් තිබ්බා 6 ලැබෙන්න ඩබල් බොන්ඩ් ට්‍රිපල් බොන්ඩ් දාලා ව්‍යුහ හඳිනවා. ඔන්න මේක තමයි මෙයාගේ මොකද්ද මේ ව්‍යුහ. ඒකට සම්ප්‍රයුක්ත ව්‍යුහ 6ක් තියෙනවා මෙයාට. දිත්ත බන්ධනය හදන්න පුළුවන් විදිය අනුව මම අයින් කැඳලා පෙන්නොත් මෙහෙම ඊට පස්සේ මෙහෙම ඊට පස්සේ මෙහෙම දෙපැත්තට දාලා නැහැ මෙහෙම හරි සල්ෆර් ඩබල් බොන්ඩ් දෙක මෙහෙම මෙයා ඒක බන්ධන දෙකක් සල්ෆර් ඩබල් බොන්ඩ් දෙක මෙහෙම ඒක බන්ධන දෙකක් සල්ෆර් ඩබල් තව ව්‍යුහයක් ඩබල් බොන්ඩ් දෙක මෙහෙම දාගත්තා ඒක බන්ධන දෙක මෙහාට දාගත්තා දිශා ටික අඳින්න ඕන ව්‍යුහ අඳින්න ඕනේ සම්ප්‍රයුක්ත ව්‍යුහ සියල්ල අඳින්න ඕනේ හරි එතකොට අපිට කියන සංඛ්‍යාව අඳින්න ඕනේ හරි රයිට් තේරෙනවද සල්ෆේට් කියන එකට 6ක් එන්න පුළුවන්කම තියෙනවා හරි රයිට් දැන් තියෙන්නේ පාඩමේ මෙහෙම තමයි ව්‍යුහ අඳින්න තමයි තියෙන්නේ ඊළඟ කෙනා ඉන්නවා අපිට XCONFClBr හරි මොකද දෙන්නේ මෙයා ඩබල් බොන්ඩ් ඕ එකක් කළා ට්‍රිපල් බොන්ඩ් එකක් කළා ඔන්න ව්‍යුහේ රයිට් ඒක කොහොමද මම එකපාරට යන්නේ අපි දන්නවා ඔක්සිජන් බන්ධන දෙකක් ඕනේ ඩබල් බොන්ඩ් එකක් දැම්මා එන්ට මේ තමයි ස්ථායි ව්‍යුහය එතකොට මේ ඇඳ එන් එක බන්ධන තුනක් ඇඳ අර තුන 17 වෙනි කාණ්ඩ එක බන්ධන ගන්න පුළුවන් ඔන්න ගත්තා හරිද අර ටිකින් අර විදිහට ගොඩ ගන්න පුළුවන් මේ කෙලිම ඩක් ගාලා පැන්න හරි රයිට් ඊට පස්සේ ඉස්සරහට නිකන් මං ගියොත් මං එනවා ආපහු රයිට් දැන් මං දෙනවා ආයන ටිකක් රයිට් අපි ඇඳලා බලමු අඩුපාඩු ටික අඳින්න NO2 ඍණට NO2 ඍණට NO3 ඍණට
NO2 ධනට සරල අණු තුනක්. හරි. අඳින බාන සම්ප්‍රයුක්තව ඇඳිය හැකි සම්ප්‍රයුක්ත හිමුණ. තුනම ඇඳාද? තුනම ඇඳ? මෙයා වැරදි. මේ 10ත් එන් දෙවන ආවර්තයෙන් මෙහෙම තියෙන්න බෑ. ඔක්කොම වැරදි. මෙහෙම ඒ තනියෙන් කපලා දාන්න. NOO පහ ධන 6 2 ධන 1 18යි නේ. මේ 18න් අඩු කරනවා 4ක්. කීයද? 14යි. 3යි මෙයාට 1යි. හරිද කියලා බලන්න සැකිලි. සැකිලි හරිද? සැකිල්ලෙන් පස්සේ මූලික ව්‍යුහය. හරිද? දැන් n දිහා බලනවා. දැන් බලන්න ඔහින්ද මේ බලන්න. n දිහා බලන්න ඕනේ. n දෙවන ආවර්තේ. 8 වෙන්න මොකද වෙන්න ඕනේ න්ට? 1යි 2යි 3යි 4යි. සෝරි 8 වෙන්න නම් 2යි 4යි 6යි. තව 2යි ඕනේ. එහෙනම් මොකද කරන්නේ? දැන් අපිට කරන්න නම් මොකද මෙයාගේ එක සැර දෙකක් මකනවා. ඩබල් බොන්ඩ් එකක් දාමු. සෝරි. ඩබල් බොන්ඩ් එකක් දාමු. ඔතන මෙන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝන 6ම හරි මේ. එයාගේ ඉලෙක්ට්‍රෝන 4යි 2යි 6යි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 5ම හරි මේ. මෙයාගේ එකක් වැඩි ඍණ 1යි. එහෙනම් ව්‍යුහ දෙකයි තියෙන්නේ. ඔයාලට පේන්න ඕනේ ඩබල් බොන්ඩෝ මෙහෙම ඔය එක මෙහෙම. දැකද වැරද්ද? රයිට්. ඒ විදියට නැවත NO3 minus NO2 plus නැවත අඳින්න බලන්න වැරදිලා තියෙනවද දන්නේ අපි. අඳින්න බලන්න. අඳින්න බලන්න. අඳින්න ඕනේ ඉතින් මේක නේද හරියන්නේ නැහැ. N O O O පහයි 6යි 3යි ප්ලස් 1යි 24යි. හරි 24න් අඩු කරනවා 6ක් 18යි. මේ පිළිවෙල අනුගමනය කළා නම් කොයි වෙලාවකවත් ව්‍යුහ වර්ධින්නේ නැහැ. නේද? රයිට්. දැන් මොකද කරන්නේ? n දිහා බලනවා. n දිහා බැලුවහම n ගේ 6ක් තියෙනවා. අස්තකයේ සම්පූර්ණ තව 2යි අඩු. එහෙනම් මේ එකක් මකනවා. එකක් මකලා උඩ කවුද? මෙතන ඩබල් බොන්ඩ් එකක් දානවා. ඒකට n 4යි තියෙන්නේ ප්ලස් මයිනස් මයිනස්. ඒකට මෙයාට ව්‍යුහ තව තියෙන්න පුළුවන්. කොහොමද ඩබල් බොන්ඩ් එක මේ තැන් තුනට තියෙන්නේ? සම්ප්‍රයුක්ත ව්‍යුහ කියක් තියෙනවද? 3යි. ඒකට මේ සඳහා අඳින්න පුළුවන් සම්ප්‍රයුක්ත ව්‍යුහ 3යි. n ඩබල් බොන්ඩ් O සිංගල් බොන්ඩ් ප්ලස් මයිනස් මයිනස්. ඊළඟට තව ව්‍යුහයක් තියෙනවා n ඩබල් බොන්ඩ් O මයිනස් මයිනස් ප්ලස් ව්‍යුහ තුන. හරිද? තුන වෙනද? NO2 plus හරි නේද උනේ? ව්‍යුහ තුනක් තියෙනවා. අදින්න බලන්න. NO2 plus nitrogen oxygen oxygen හයවා 2යි 5යි -1 17යි නේ 16යි
16න් අඩු කරනවා 4ක් 12යි. එක සරට ඉතින් මේගොල්ලන්ගේ. දැන් මොකද කරන්නේ? n ගේ 8ක් වෙනවනේ අඩුම ගානේ. එහෙනම් ඔයාලට පුළුවන් ඕනනම් බන්ධන 3ක් දාන්න මෙහෙම. එක සර දෙකක් තියෙනවා. ඍණ එකයි ධන එකයි ධන එක. නැත්තම් ඕකෙම අනිත් පැත්ත මෙහාට. හරි නේද? ව්‍යුහ තුන. ඔයාලා දැනගන්න ඕන කාරණාවක් තියෙනවා සම්ප්‍රයුක්ත ව්‍යුහ හඳිනකොට යම් කිසි ව්‍යුහයක් සඳහා ව්‍යුහය ඇඳහම සම්ප්‍රයුක්තයක් ඇඳහම අපිට ත්‍රිත්ව බන්ධනයක් සහ සිංගල් බොන්ඩයක් එනවනම් තව ව්‍යුහ දෙකක් තියෙනවා. ඒක තමයි ඒක මාරු වෙලා ත්‍රිත්ව බන්ධනය සහ ඒක බන්ධනය ඊළඟ තව ව්‍යුහයක් තියෙනවා ද්විත්ව බන්ධන දෙකක්. එහෙම දැනන් ඉන්න ඕනේ. හරි. ඕක මුණා බලන්න CN2 රියන දෙක අපි ඇඳලා යනවා නේද? ඇඳ නැද්ද CN2 රියන දෙක? SCN අපි ඇඳලා. ඒකදී ඕක වුණා. රයිට්. ආදින්න එහෙනම් ඊළඟට CN2 රියන දෙක කේන්ද්‍ර පරමාණුව හඳුනා ගන්න CN2 රියන දෙක අඳින්න. ව්‍යුහ කීයක් තියෙනවද? 3යි. CNN පහේ දෙක දන 4 දන 2 10යි 14යි 16 අඩු කරනවා 4ක් 12යි දෙකෙන් බෙදුවා 6යි හරි 6යි දැන් මොකද කරන්නේ දැන් මෙතන කාබන් 8ක් වෙන්න ඕනේ යාට දැන් මොකද කරන්නේ මේ එක සර අයින් කරනවා දානවා ට්‍රිපල් බොන්ඩ් එකක් ඔන්න මෙන්න එක ව්‍යුහයක් මේක ආපු ගමන් ඔයාලට තේරෙන්න ඕනේ තව ව්‍යුහ දෙකක් එනවා මෙන්න මෙහෙම එකයි මෙහෙම එකයි තව ව්‍යුහයක් එනවා ඩබල් බොන්ඩ් දෙක CN2 2 right දැන් අපි අද දවසේ කරපු කතන්දරේ දැනට කරපු කතන්දරේ සාරාංශය මොකද ලුයිස් ව්‍යුහ හැඳීම සාරාංශය මොකද්ද අපි සාරාංශයක් ගන්න ඕනේ යම් කිසි අණුවක් සහ සංයෝජ අණුවක් අපිට දීලා තියෙනවා නම් අපි ඉස්සලාම කරන්න ඕන දේ තමයි කේන්ද්‍ර පරමාණු හොයා ගන්න ඕනේ කවුද කේන්ද්‍ර පරමාණුව වෙන්නේ කේන්ද්‍ර පරමාණුව වෙන්නේ අණුවේ ඉන්න පරමාණු අතරින් විදුරෙන්තාවය වැඩි විදුරෙන්තාවය අඩු බහුබන්ධන හදන්න පුළුවන් කියන හයිඩ්‍රජන් හැර. අපි යාට අනෙක් පරමාණු සම්බන්ධ කරලා ව්‍යුහයක් අඳිනවා. අපි ඒකට කියනවා සැකිල්ල කියලා. හරිද? සැකිල්ල ඇඳ ගන්නවා. සැකිල්ල ඇඳගෙන ඊට පස්සේ මොකද කරන්නේ? අපි ඉලෙක්ට්‍රෝන ගණන් කරනවා. මුළු සංයුතිත ඉලෙක්ට්‍රෝන ගණන් කරනවා. මුළු සංයුතිත ඉලෙක්ට්‍රෝන ගණන් කරලා මොකද කරන්නේ අපි ඊට පස්සේ? එයාගේ බන්ධන වලට ඉලෙක්ට්‍රෝන දෙක ගානේ අඩු කරනවා. එකසර ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ගන්නවා දෙකෙන් බෙදලා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගන්නවා ඒක අපි වටේ පරමාණු වලට දානවා ඉතුරුනොත් කේන්ද්‍ර පරමාණු වලට දානවා. ඒ ලැබෙන එකට මොකද අපි කියන්නේ? අපි ලැබෙන එකට කියනවා මූලික ව්‍යුහය කියලා. දැන් මොකද කරන්නේ? ඒක දිහා බලනවා එයාගේ කේන්ද්‍ර පරමාණුව දෙවන ආවර්තයේ මූල ද්‍රව්‍යයක් නම් අෂ්ටකයේ සම්පූර්ණ වන පරිදි මොකද කරන්නේ අපි? ද්විත්ව ත්‍රිත්ව බන්ධන යොදමින් එකසර මකමින් ව්‍යුහ හඳිනවා. එයා තුන්වන ආවර්තයේ නැත්නම් පල්ලෙහා ආවර්තවල නම් එයාගේ සංයෝජිත ඉලෙක්ට්‍රෝන ලැබෙන පරිදි ව්‍යුහ හඳිනවා. ඒකට අඳින්න පුළුවන් වෙනස් ව්‍යුහ වලට අපි කියනවා සම්ප්‍රයුක්ත ව්‍යුහ කියලා කියනවා. හරි. අපි දැන් ගමු එතනින් එහාට කතන්දරයක්. ලියන. එලෙස සම්ප්‍රයුක්ත තරද ලියන. එලෙස සම්ප්‍රයුක්ත ව්‍යුහ ඇඳිය හැකි විට
එලෙස සම්ප්‍රයුක්ත ව්‍යුහ ඇඳිය හැකි විට ඒවායේ ස්ථායීතාව රඳා පවතින්නේ ඒවායේ ස්ථායීතාව රඳා පවතින්නේ දැන් මේ හැමෝම එක වගේ නෙමෙයිනේ වෙනස් ස්ථායීතාව රඳා පවතින්නේ අපි කියනවා මෙන්න මේ කරුණු මත එක පයින් කාරණාව ආරෝපණ නොමැති ව්‍යුහයක් වේ නම් ඒ වඩා ස්ථායී වේ. ඔර කොහේ හරි ආරෝපණ නැත්තම් එයා ස්ථායී. කාගේවත් මත ආරෝපණ නැත්තම් එයා ස්ථායී. ආරෝපණ නොමැති ව්‍යුහයක් වේ නම් ඒ වඩා ස්ථායී වේ. දෙක ආරෝපණ අවම වේ නම් ඒ වඩා ස්ථායී වේ. ආරෝපණ තියෙනවා හැබැයි ආරෝපණ අඩුයි. ඒ වඩා ස්ථායී වේ. 3 වඩා විද්‍යුත් ඍණ පරමාණුවට ඍණ ආරෝපණයක්ද වඩා විද්‍යුත් ධන පරමාණුවට ධන ආරෝපණයක්ද විදුලෙන්තා වැඩි එක්කෙනාට ඍණ විදුලෙන්තා අඩු එක්කෙනාට ධන ආරෝපණයක්ද පැවතීම වඩා ස්ථායී වේ. හතර ආරෝපණ නොමැති නම් ස්ථායී කිව්වා අඩු නම් ස්ථායී කිව්වා ආරෝපණ තියෙනවා විදුලෙන්තා වැඩි එක්කෙනාට ඍණ අඩු එක්කෙනාට ධන නම් ස්ථායී කියනවා. හතරවෙනි කාරණාව ආරෝපණ ඝනත්වයේ අඩු නම් වඩා ස්ථායී වේ. ඒ කියන්නේ ඍණ දෙක තියෙනවට වඩා ඍණ එක එක තියෙන එක ස්ථායී. ආරෝපණ ඝනත්වයේ අඩු නම් ස්ථායී වේ. පහ ප්‍රතිවිරුද්ධ ආරෝපණ එක ළඟ පැවතීම වඩා ස්ථායී වේ. ප්‍රතිවිරුද්ධ ආරෝපණ එක ළඟ පැවතීම වඩා ස්ථායී වේ. ඒ කියන්නේ ධනයි ඍණයි එක ළඟ තියෙන එක වඩා ස්ථායී. එහෙනම් ඔන්න ඔය කියන කාරණාවක් තමයි ස්ථායීතා ගන්න. දැන් මේක බලන්න අපි NO2+ මොකද්ද ස්ථායී එක්කිනා වෙන්නේ? මෙයාගේ මේ ඕට ධන තියෙනවා පේනවද? මෙයාගෙත් ඕට ධන තියෙනවා. මෙයාගේ ගත්තාම NO මෙයා තමයි ස්ථායී. එහෙනම් මෙයා තමයි ස්ථායී ව්‍යුහය. මේ දෙන්න එක වගේම අස්ථායී. නදාගන්න. මේක ගත්තොත් ඍණ දෙක තියෙනවා ඍණ එක තියෙනවා මම හිතන්නේ මේක ස්ථායී. ඇයි මේ දෙක ආරෝපණ ඝනත්වය වැඩි. ඇයි ආරෝපණ ඝනත්වය වැඩි වෙච්චාම අස්ථායී වෙන්නේ? දාගන්න. ඇයි ආරෝපණ ඝනත්වය වැඩි වෙච්චාම අස්ථායී වෙන්නේ? දැන් ආරෝපණයක් තියෙනවා කියන්නේ ප්‍රතිවිරුද්ධ ආයනයක් ඇදෙනවා කියන එක. ඒකින්ද ඒක අස්ථායී. ආරෝපණයක් තියෙනවා කියන්නේ ප්‍රතිවිරුද්ධ ආයන ඇදෙනවා කියන එක. ආරෝපණ ඝනත්වය වැඩි කියන්නේ යාට ඇදෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා යා ගොඩක් අස්ථායී වෙනවා. රයිට් දාගන්න එහෙනම්. හරි. ඔය තමයි සරලව ලුයිස් ව්‍යුහ හැඳීම. යම් කිසි අපිට දෙනවා ව්‍යුහයක් මේ අනුක සූත්‍රයක් අපිට කියනවා යාගේ ව්‍යුහ ලුයිස් ව්‍යුහ හඳින්න කියලා. ඔය හැඳීම සහ ඒගොල්ලන්ගේ නීති ටික තමයි ඔය ටික තියෙන්නේ. right මම දෙන්නම් දැන් තව ව්‍යුහයක් දෙනවා දීලා මම කියනවා ඔයගොල්ලන්ට මොකද කරන් තියෙන්නේ මේ සඳහා ලුයිස් ව්‍යුහ හඳින්න ස්ථායී අස්ථායීතා හඳුනා ගන්න. right n3 ඍණ අඳින්න බලන්න. මෙන්න ව්‍යුහ තුන දැන් ගැටලුවක් තියෙනවා වඩා ස්ථායී මොකද්ද කියලා නේ. දැන් මේකෙදි නම් ආරෝපණ ඝනත්වය අඩුයි. මේ දෙන්නගෙදී. මෙතන ඍණ දෙක තියෙනවනේ.
අපිට ගන්න මෙන්න මේ දෙන්න තමයි ස්ථායි. වෙන තර්කයක් නගන්න දෙයක් නෑ නේද? මේක උඩ මේ දෙක එක වගේ. sorry. මෙයා ස්ථායි. මෙයා ස්ථායි. මේ දෙන්න එක වගේ. මේ දෙන්න ස්ථායි. හේතු ලියන්න පුළුවන් ආරෝපණ ව්‍යාප්තිය ඉහළයි. ඒ කියන්නේ ආරෝපණ ඝනත්වය අඩුයි කියන එක. මෙයාගේ ආරෝපණ ඝනත්වය වැඩි. හරිද? හරිද? තේරෙනවද මොකද්ද වෙන්නේ කියලා? හරි. දැන් ඔය අපි මෙච්චරලා ඇන්දේ අපිට යම්කිසි සැකිල්ල යම්කිසි අණුක සූත්‍රයක් දුන්නොත් අපි විසින් කේන්ද්‍ර පරමාණු හොයාගෙන සැකිල්ල අපි විසින් නිර්මාණය කරලා අපි ඊට පස්සේ එයාගේ ව්‍යුහය අඳින විදිය. ගැටලු තියෙනවද මොනවා හරි? හරි? රයිට්. අපි එහෙනම් තව විදියක් තියෙනවා මේකේ. දැන් ලොකු අණු දෙනවා අපිට. එර්ලියන් තරුවක් දාලා යම් කිසි සැකිල්ලක් අපට ලබා දී එහි ලුයිස් ව්‍යුහය අපෙන් අසයි නම් යම් කිසි සැකිල්ලක් අපිට ලබා දීලා එයාගේ ලුයිස් ව්‍යුහය අපෙන් අහනවා. එහි ලුයිස් ව්‍යුහය අපෙන් අසයි නම් අපිට සැකිල්ලක් ලබා දෙනවා අපෙන් ලුයිස් ව්‍යුහය අහනවා. අසයි නම් කමක් දාලා එම සමස්ත ව්‍යුහයේ මුළු ඉලෙක්ට්‍රෝන ගණනය කර එයින් බන්ධන ඉලෙක්ට්‍රෝන අඩු කර එකසර ඉලෙක්ට්‍රෝන එකසර ඉලෙක්ට්‍රෝන යුගල්ගෙන පෙර පරිදිම විදුලිතතා වැඩි පරමාණු වලට යොදා ව්‍යුහයක් නිර්මාණය කර අදාළ පරමාණු අදාළ කේන්ද්‍ර පරමාණු දෙවන ආවර්තයේ නම් අෂ්ටකය සම්පූර්ණ වන ලෙසද පහළ ආවර්තවල නම් සංයුජතා ඉලෙක්ට්‍රෝන ලැබෙන පරිදිද සංයුජතා ඉලෙක්ට්‍රෝන ලැබෙන පරිදිද ව්‍යුහ සම්පූර්ණ කර ආරෝපණ දක්වා අවසන් කරනු ලැබේ. ඉස්සෙල්ලා වගේමයි. හැබැයි දැන් මේවා ලොකු අණු. ඒකට මොකද කරන්න වෙන්නේ අපිට ලොකු අණු යොදාගෙන මේ වැඩේ කරන්න වෙනවා. රයිට්. අපි බලමු උදාහරණයක්. ස්ථායි අස්ථායිතත් අර වගේම තමයි. අපි ගම් බලන්න. ලොකු අයනයක් නේද? හරි. අපි දෙනවා මෙහෙම එකක්. N2O3 ඔන්න මම දෙනවා. N2O3 ඔන්න සැකිල්ල NO මම කරලා පෙන්නන්න නේද? ඔන්න බලන්න.
n කොහෙද 5 2යි 6 3යි සමස්ත ඉලෙක්ට්‍රෝන 28යි අඩු කිරීම 8යි 20යි බෙදීම 2 10යි 10 දානවා 3යි 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 9යිනේ තව දෙකක් ඉතුරු ඒක මේකට දාමු අපි මෙයාට දාන්න පුළුවන් නම් මේකට දාමු අපි මොකද මෙයාට බන්ධනත් අඩුයිනේ දැන් මේ මෙතන කේන්ද්‍ර පරමාණු දෙකක් ඉන්නවා දැන් මේ වගේ අණුවල දැන් මොකද කරන්නේ මෙයා දිහා බලනවා මෙයා දැන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන තියෙන 2යි 4යි 6යි දෙකක් අඩුයිනේ අෂ්ටකයේ සම්පූර්ණ වෙන්නේ එන හරිය ලේසියිනේ ඩබල් බොන්ඩ් එකක් දැම්මා නම් ඩබල් බොන්ඩ් එකක් දැම්මා එකසර යුගලම් මැකුවා හරි මේක මෙහෙමම තියෙනවා මෙන්න එකසර යුගල් තුනක් තියෙනවා ඍණ 1යි ධන 1යි n මෙතන මේ ඉන්ට 1යි 2යි 3යි සෝරි 2යි 4යි 6යි තව දෙකක් අඩු ඩබල් බොන්ඩ් එකක් දැම්මා ඔන්න ඇන්දා මෙයාගේ දැන් පහම තියෙනවා මේ 1යි 2යි 3යි 4යි 5යි දැන් පරමාණු ඉලෙක්ට්‍රෝන ගණන් කරන්නේ කොහොමද බන්ධනයේදී දෙන්න විසින් ඉලෙක්ට්‍රෝන එක එක දුන්නා කියලා ගණන් කරන්නේ අපිට මේ බන්ධනෙට 1යි මේකට 1යි 2යි 1යි 3යි මේ 5යි හරි මෙයාගේ 6 හරි මේ 2යි 4යි 2යි 6යි මෙයාගේ 1යි 2යි 3යි 4යි එකක් අඩුයි ප්ලස් එකක් දැම්මා මෙයාගේ 6 හරි මෙයාගේ 7යි වැඩි එක ඍණ එකක් දැම්මා දැන් මොනවද මෙයාට අදින්න පුළුවන් සම්ප්‍රයුක්ත ව්‍යුහ දැන් ඔයා හිත අඳින්න ඕනේ ඉතින් මේක ලොකු වැඩක් n ඩබල් බොන්ඩෝ ඒක බන්ධනෝ මාරු කළා ඔයා හිතුවොත් හරි ලේසියි හිතන්න ඕනේ නැත්නම් අමාරු මේ ද්විත්ව බන්ධනය මාරු කළා හරි ඊට පස්සේ ඔයාට ඕනනම් පුළුවන් මෙතන හදන්න ත්‍රිත්ව බන්ධනයක් මෙන්න මේ වගේ අණුවල මේ දෙවන ආවර්තයේ මූල විතරනේ ඉන්නේ ලොකු අණුවක් වුණාට මේ වගේ අණුවල මැතියා ගන්න 5 බන්ධන සංඛ්‍යාව නියත වෙනවා 5 බන්ධන දෙකයිනේ ඔයාට පුළුවන් ඒ 5 බන්ධන දෙක මේ n සහ o අතර ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා කියලා අරගෙන ඔන්න ප්ලස් එකක් එනවා මෙයාට ප්ලස් එනවා n හරි දැන් ඔයාට ආයි කොහෙවත් ඩබල් බොන්ඩ් දාන්න බෑ මයිනස් තව යුගයක් හදාගන්න පුළුවන් ඩබල් බොන්ඩ් එක මේ තැන් දෙකේ දාන්න පුළුවන් n ඩබල් බොන්ඩ් n o ඍණ ප්ලස් ඒකට N2O3 ව්‍යුහ 1යි 2යි 3යි 4ක් නිර්මාණය කරන්න පුළුවන්. ඇයි දැන් ට්‍රිපල් බොන්ඩ් එක මෙතන දාන්න බෑ. දැම්මොත් එහෙනම් මෙයාගේ බන්ධන සංඛ්‍යාව 5ක් එනවා මේන්ට. හරිද? ආන් එහෙම මේක ටිකක් ලොකුවට හිතන්න ඕනේ. ලියලම හරිද වැරදි කියලා බලන්න ඕනේ. චෙක් කරගන්න ඕනේ. තේරෙනවද? right. එඳගන්න. ඊළඟට මම ඔබට දෙනවා මේ වගේම අභ්‍යාසයක්. N2O4 මෙන්න මම සැකිල්ල දෙනවා NO අඳින්න බලන්න ඔව් එන්නක 5 බන්ධන දෙකයි. එහෙනම් හැම view එකකම 5 බන්ධන දෙකයි වෙන්න ඕනේ. එහෙනම් ඩබල් බොන්ඩ් එක මෙතන දාලා සිංගල් බොන්ඩ් එක මෙතන දාලා ප්ලස් මයිනස් ඊළඟට ඔයාට පුළුවන් ඕනනම් මේ ඩබල් බොන්ඩ් එක මෙහෙ දාලා ඕකට NO සිංගල් බොන්ඩ් දාන්න. අර අවබෝධය තියෙන්න ඕනේ 5 බන්ධන තියෙන්න ඕනේ 2යි කියන එක. ඍණ 2යි ධන 2යි තුල්දයි ආරෝපණයක් නැහැ. ඊළඟට ඕනම් මේ ඩබල් බොන්ඩ් එක තියෙන්න පුළුවන් ට්‍රිපල් බොන්ඩ් එකක් වෙන්න.
ඍණ 1යි ඍණ 1යි ධනයි ධන ව්‍යුහ 4යි. තා පුළුවන්. ඩබල් බොන්ඩ් එක හදන්න පුළුවන් මෙතනයි මෙතනයි. එහෙම ඇඳලා බලන්න අපිට කීයක් තියෙනවද කියලා ගන්න. මෙහෙමයි දැන් මේ වෙනකොට අණු තියෙන්න පුළුවන් ගොඩා අහලා තියෙන්නේ දැන් ඉතින් ආයි. ඒකෙන් දැන් ඕගොල්ලෝ ලේසි. බෑ. ප්ලස් ප්ලස් මයිනස් මයිනස් ඉවරයිනේ. ඊට පස්සේ ඕන්නම් O සහ මේන් අතර ත්‍රිත්ව බන්ධනයක් දාන්න පුළුවන්. ඍණ ඍණ තන අඩු වැරදක් තියෙනවා. තපරෙත් මෙතන මගේ වැරද්දක් තියෙනවා. ධන දෙක වෙන්න ඕන. ඒ යෝගේ ඉලෙක්ට්‍රෝන 4නේ තියෙන දෙයක් අර. මොකද? ඒක තමයි ඔතන තියෙන්නේ. කො ඉතින්? අනේ. ඒක නේද? ආරවන හරි තුල්තයි. අපිට මේගොල්ලන්ගෙන් ස්ථායි කවුද? අනු ගොඩාක් තියෙනවනේ. කවුද ස්ථායි? මම හිතන්නේ මේ දෙන්න ස්ථායිනේ. ආරෝපණ අවමයි. මේගොල්ලෝ ඔක්කොම අස්ථායි. ගොඩක් අස්ථායි මේ ඕකට ධන දෙක තියෙනවා. එහෙම තමයි N2 වල view අපිට ආවා 1 2 3 4යි 5යි 6යි 7ක් ආවා. N2O4 view 7ක් ආවා. හරිද තේරෙනවද? right. මේ වගේ ව්‍යුහ හරි. දැන් මම දෙනවා ප්‍රශ්නයක්. අපි යන් ප්‍රශ්නයකට. හරි ලියන්න මෙහෙම. යූරියාහි සැකිල්ල පහත පරිදිය යූරියා අණුවේ සැකිල්ල පහත පරිදිය මෙම අණුව සඳහා ස්ථායි ලුයිස් ව්‍යුහය අඳින්න සංප්‍රයුක්ත ව්‍යුහ දක්වන්න ස්ථායි ලුයිස් ව්‍යුහය අඳින්න සංප්‍රයුක්ත ව්‍යුහයන් දක්වන්න. ඒවායේ ස්ථායි අස්ථායිතා හඳුනා ගන්න. රයිට් යන්න බලන්න. ප්‍රශ්න වෙත යොමු වන්න. හරි. විහු ගියක් ආවද? කොයාගේ මේ ප්ලෑන් එකයි තියෙන්නේ. අයිත් එක්ක එකයි තියෙන්නේ. අරන් ගිහිල්ලා. right. double bond plus minus double bond minus ඊට පස්සේ මේක මෙහෙම තියාගෙන
-1 double bond O plus මේක වෙනස් කරන්නේ හරිනේ ඊට පස්සේ මේක මෙහෙම තියාගෙන ඩබල් බොන්ඩ් එක ඉස්සල්ලා වගේම එහෙම තමයි පිළිලකට අදින්නේ එක තැනක ඉඳන් අදින්න ඕනේ මේකත් වෙනස් කරන උඩට විහ 3යි දැන් මේකම අදිනවා මේක මෙතන තියදී මේක මාරු කරනවා හරිනේ ක්ලාස් එක මේ එක හරි ආරෝපණයක් නැතුනොත් ලකුණුනේ ව්‍යුහ 4යි දැන් මොකද කරන්නේ දැන් පුළුවන් මේ අපිට පුළුවන් ඩබල් බොන්ඩ් දෙක මේ මැදකයි මෙතනයි දාන්න මෙතනයි දාන්න ව්‍යුහ 6යි හරි ඊට පස්සේ පුළුවන් මෙතනයි දාන්න පුළුවන් මෙතනයි දාන්න පුළුවන් ව්‍යුහ 8යි අන්තිමට පුළුවන් එකක් අඳින්න ඕට මේ පැත්තෙනුත් ඩබල් බොන්ඩ් එකක් මේ පැත්තෙනුත් ඩබල් බොන්ඩ් එකක් මේ ඕලගේ බන්ධන සිංගල් ප්ලස් මයිනස් ප්ලස් 2 ප්ලස් මයිනස් එතකොට ඍණයි ධන 4යි ඍණ 4 ගානට බැලන්ස් ව්‍යුහ 9ක් ආවනේ හරි රයිට් ඔන්න ඔහම අණු දෙන්න පුළුවන් අපිට ව්‍යුහ අඳින්න හරි මෙහෙම අණු දෙන්න පුළුවන් අපිට ව්‍යුහ අඳින්න. ඒකට ව්‍යුහ 9ක් එනවා N2O5 ට. ඒකට ඇත්තට ව්‍යුහ සංඛ්‍යාව අපිට අණු අධ්‍යා බලලා කියන්න බෑ. හරිද? අපි මොකද කරන්න ඕනේ ව්‍යුහ ඇඳලම තමා ගන්න ඕනේ. ඉතින් අණු ඉවර කරන්න බෑ අපිට. ලෝකේ තියෙන අණු ඉවර කරන්න බෑ. මේ වගේ සරල සංයෝග දහස් ගණක් මේ දහස් ගාණක් තියෙනවා. මේ ඕන අපි 100ක් ඇඳ කියන්නකෝ. තව තියෙනවා ලක්ෂ ගාණක්. එතකොට අපිට ඇඳලා ඉවර කරන්න බෑ අණු. අපිට ඇඳලා ඉවර කරන්න පුළුවන්කම තියෙන මොනවාද? මේ තියරිය සිද්ධාන්තම ඉවර කරන්න පුළුවන්කම තියෙනවා. ආයෙ මුලින් දැන් මතක් කළොත් එහෙම ලුයිස් ව්‍යුහ ඇඳීම. දැන් අපි එතකොට දැන් අවසන් කළා සරල ව්‍යුහේ ඉඳන් සංකීර්ණ විදක් ඉඳන් කළා. අපි හෝම්වර්ක් ටිකක් කතා කරමු. මොකක්ද අපි කළේ? ඉස්සෙල්ලාම සැකිල්ලක් ගන්නවා. අපිට සැකිල්ලක් දීලා නැත්තම් අපි මොකද කරන්නේ? කේන්ද්‍ර පරමාණුවක් හොයාගන්න. කේන්ද්‍ර පරමාණු වටේ පරමාණු සම්බන්ධ කරලා සැකිල්ලක් අඳිනවා. ඇඳලා සමස්ත අණුවේ ඉන්න මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හොයා ගණනය කරනවා සංයුතා කවචවල. බන්ධන ඉලෙක්ට්‍රෝන අඩු කරලා එකසල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අරගෙන දෙකෙන් බෙදලා එකසල ඉලෙක්ට්‍රෝන යුගල් ගන්නවා. යුගල් වටේ තියෙන විදුලියන්ත වැඩි පරමාණු වල දාලා තවදුරටත් ඉතුරු වෙනා පමණක් කේන්ද්‍ර පරමාණුවට දානවා. ඊට පස්සේ මොකද කරන්නේ? කේන්ද්‍ර පරමාණුව දෙවන ආවර්තයේ නම් එයාගේ අෂ්ටකය ලැබෙන පරිදි කේන්ද්‍ර පරමාණුව තුන්වෙනි ආවර්තයේ ඕ පහළ නම් එයාගේ සංයුත ඉලෙක්ට්‍රෝන ලැබෙන පරිදි එකසර මකමින් ද්විත්ව ත්‍රිත්ව බන්ධන දාලා ව්‍යුහ අඳිනවා. යම් අණුවක් සඳහා ඇඳිය හැකි වෙනස් ව්‍යුහ වලට අපි කියනවා සම්ප්‍රයුක්ත ව්‍යුහ කියලා. සම්ප්‍රයුක්ත ව්‍යුහ වල ස්ථායිතා අස්ථායිතා තීරණය වෙන්නේ මොනවාන්ද? ආරෝපණ නොමැති නම්, ආරෝපණ අවම නම්, ආරෝපණ ඝනත්වය අඩු නම්, ප්‍රතිවිරුද්ධ ආරෝපණ එක ළඟ තියෙනවා නම් විදුලියන්තා වැඩි කෙනාට ඍණ අඩු කෙනාට ධන තියෙනවා. හරි නේද? ඔන්න ඔහොම තමයි අපිට මේ ව්‍යුහ හඳින්න පුළුවන්කම ආවේ මේ අණු වල. හරි? අපි ඔන්න මෙහෙම ව්‍යුහ ඇඳා. රයිට්. එතකොට අපිට ඊට පස්සේ සරල අණු ලොකු අණු වලදී මොකද කරන්නේ? අපිට සැකිල්ල දෙනවා ඒගොල්ලෝ. දීලා කියනවා මෙයාට අඳින්න කියලා. රයිට්. අපි තව ඔව් මං හිතන්නේ හෝම්වර්ක් අණු වලට මං යන්න. හරි? හෝම්වර්ක් අණු දැන් මේක තේරුණා නේද? ගැටලුවක් නැහැ නේ. ගැටලුවක් නැහැ. අපිට නිකන් යන්න පුළුවන්
හෝම්වර්ක් අනුවලට රයිට් මම දෙන්නම් සරල අණු කීපයකුත් දෙන්නම් සැකිල දීලා අණු කීපයකුත් දෙන්නම් ගෙදරදී අඳන් එන්න ටියුට් එක හරහා අපි ඊළඟ දවසේ මෙතනින් ඉස්සරහට ගමන් කරනවා එහෙනම් ලුයිස් ව්‍යූ හැඳීම ඔන්න පාඩම අදින් අවසන් SO32- NO2F දැන් අර මේ ලුයිස් ව්‍යූහාදීන එකේ කතන්දරේ තියෙන්නේ අපි මේකෙදි කිසිසේත්ම සැලකිලිමත් වෙන්න ඕනේ නැහැ. දායක බඳන අනම්මනම් ගැන අපි උකුත් හිතන් දෙයක් නැහැ. හරිද? කිසිම දෙයක් හිතන් දෙයක් නැහැ මේකෙදි අපි අඳන් යන්න ඕනේ. ඔන්න මම සරල අණු දෙකක් දුන්නා. කේන්ද්‍ර පරමාණු කවුද කියලා හිතන්න ඕනේ. ඒ අණුව ඊට පස්සේ ඔයා අඳින්න ඕනේ. right. අම්ලයක් නම් H+ නේ පිට කරන්න බදහන්. ඔක්සි ආම්ල දැනගන්න ඕනේ. ඒවා වෙනම කතන්දරයක්. මේ වෙයිදී වැඩි දැනගන්න ඕනේ. මේ දැන් මේ කතන්දරේදී. C3O2 මම එයාගේ සැකිලි දෙන්නම්. C3O2 මේ C3O2 ගේ නම මොකක්ද දන්නවද? ස්වභාවිකව තියෙන සංයෝගයක් මේක කාබන් සබ් ඔක්සයිඩ්. කාබන් සබ් ඔක්සයිඩ්. S2O32- මෙයාගේ නම තමයි තයෝ සල්ෆේට්. NO4 රින එක මෙන්න NO4 රින එක සැකිල්ල. right. එතකොට මේ ව්‍යුහ අණුවල අයනවල මෙතන තියෙනවා අයනයක් අණුවක් අයනයක්. හරි. එතකොට මේගොල්ලන්ගේ ලුයිස් ව්‍යුහ අඳන් එන්න සම්ප්‍රයුක්ත ව්‍යුහත් එක්කලා අඳගෙන මේගොල්ලන්ගේ ස්ථායි අස්ථායිතා හිත. හරි. එහෙනම් අද දවසේ පාඩම මෙතනින් අවසන් වෙනවා. අද බන්ධන පාඩමේ 3 වෙනි දවස. ආයුබෝවන්.